හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, අදත් ඔයාලා ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි වෙනස්ම විදිහේ vlog එකක් තමයි කරන්න යන්නේ. ඉතින් දැන් අපේ exam යන අතරමඟ ඉතින් අපිට පොඩි නිමාඩුවක් හම්බුණා. ඉතින් අපි තීරණය කරා විශේෂ කෑමක් හදන්න ඕනි කියලා. ඉතින් විශේෂ කෑම විශේෂ දෙයක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි කට්ටිය තීරණය කරා දුන් තෙල් බතක් හදන්න. ඉතින් මේක මගෙත් පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි මේ දුන් තෙල් බත් එකක් හදන. ඉතින් අපි බලමු කට්ටියත් එක්ක කොහොමද දුන් තෙල් බත් එක හැදුවේ කියලා. ඔන්න ඉතින් ලුණු ටික හොදලා කරලා ගත්තා. දැන් අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. දැන් ඉතින් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා ලුණු ටික, සුදු ලුණු ටික, මිරිස් ටික කපා ගන්න තමයි දැන් ඉන්නේ. තිසර පොලොස් මාරුවට අවශ්‍ය වෙන පොල් ටික ගන්න ගමන් තමයි ඉන්නේ දැන්. අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඒ අතරේ අපේ කට්ටිය ඔන්න ලිපත් පත්තු කරනවා. ඉතින් මේ වෙලාවේ ටිකක් හුළඟ වැඩි. මේ ලිප පත්තු වෙන්න පොඩි වෙලාවක් ගියා. දැන් පොඩ නඩත්තු කර කර ඉන්න උඩින් මේ දලුනේ මං කඩන්නේ නෑ නැද්ද? මේ ඔහොම කඩන්න එපා. මෙන්න මෙහෙම කඩන්න. ගහට මේකක් වෙන්නේ නැති වෙන්න බාධාවක්. අපි ගහටවත් බාධාවක් වෙන්නේ නැති විදිහ තමයි. ඉතින් රතු වෙනවා. කපරන හරි කපන්න. ඔන්න සුබන් ගති. මේකද ගල කට ගහයි නැත්නම් අපිට කන්න හැරි. ඔක හදින්න ඇතිද බා? හදින්න ඇති. ඔක බැදුමා. ඒ කියන්නේ අර චිලි පේස්ට් එකක් වගේ නෙන්නේ මෙයා. කපන්නේ කොහොමද දින්නේ? අන්න එහෙම. මේ මොකද භාජනයක් වනේ මචං? මේක දෙන්න හදලා. ආ ඒක හදලා දෙන්න. ඒ ඔහොම. කීය මොකක් වහනේ? කීකයි කීකින් අපිට කොහොම කපන්නේ නැහැ. නෑ එහෙම තමයි අපි කපන්නේ. නෑ ඒ කියන්නේ අර මේකලා තියෙන සම්පත්තන ඔහොම තමයි කවන්නේ. අවන්නේ එහෙම දියක බලන්න. හා. අය නෑ හොනේ සම්පත්තන. මම ගත්තා. ඔහොම ඉතරගේ වැටෙන්නේ කැම්බ කොට. අත වදී ඔය අයි ඇපිය ජූස් ගාලා එකපාරට. මෙතන අපිට සෙට් වෙනවා මොනවද කිසිල් මුව බැදුමක්. සුපුන්ගෙන් තමයි ප්‍රොවයිඩඩ් අපිට ස්පොන්සර්ඩ් බයි. ස්පොන්සර්ඩ් බයි සුපුන් ජයතිලක. හරියන්නේ තියෙයි දෙනවා. එන මේක තියෙනවා ලූන් ටික තියෙනවා. අන්න එහෙම වුණොත් අපි වටේ පස්සේ වතුර ටිකකුත් දාලා එහෙම නැත්තම් කල් ටිකක් අල්ලගෙන ඉන්න. ආ තේරුණා. ආ වැඩි දාපන් දැන් කපු ටික. ඒ රවුම් මේ කපන්නේ බදින්න බෑ. නේද? පොඩියට මේවා එන්න. ආ වීඩියෝ එක කියලා හිතන්නේ ඔය දාන්නේ. අතේ දාන්නේ. ආලේ දැම්මත් මේක ඔන්න දැන් තමයි දුන් තෙල් බත් එක හදන්න පටන් ගත්තේ. දුන් තෙල් ටික අපි දාගත්තා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ඒ ටික දාන ගමන් තමයි අපි දැන් මේ ඉන්නේ. බලමු කොහොමද දැන් ඊටු ටික ඉස්සරහට වෙන්නේ කියලා. මේ අල්ලා ටික මොනවාද ඕනේ? මේ එදුමඩ පොඩ්ඩක් ඉතුරු කරන්න ඔය තියෙන ලුණු වරබිය. මේ හාල් එක ඉදුණට පස්සේ මෙතන මොකද දාන්නේ? නෑ මේ අර මික්ස් එක වා. මුඩියානේ වදන් ටිකක් අර ඉස්සලා හදන්නේ පේස්ට් එක. ඒක කැරට් එහෙම දාන්නේ නෑනේ. කැරට් නේ. තියෙනවා නම් හොඳයි ඒක දාන්න තිබුණා අපිට. අද දුන්න වල මඩ ඇදී මෙන්න මේ වටික් උදන්. හොඳයි දැම්ම. සූප් එක. ඒක හොඳට බලන්න නේ. ඉතින් දැම්මද? නෑ අර ගනවා. නෑ සූප් කැරෙන් ටිකක් දැම්මද? උනේ අර ලීවෝ මේ හෙඩ මෙහෙඩ කරන්නේ. ඉඩට දීපන්. එපා ඒක මේ ඔගේ මේ කරන්න බෑ. ඉවරුනේ. හරි හරි දැන්
වතුර ගන්න නෑ මාදි වතුර ගිහලා ගේමුද කියලා ගන්න දියල්ද නෑ වතුර භාගයක් දාලා ඉන්නතොට හරි දින්දා ඔන්න ඉතින් බත් එකට අපි වතුර ටිකකුත් ඇඩ් කරගත්තා. කහ පාට නෝඩ බා හරි බා කහ දැම්මනේ කහ නෙමෙයි අර තෙල් කහ පාට දාන්න තව ටිකක් නෙමෙයි බා මාදි ඇඟිලි පුරා දාන්න දැන් වතුර දාන්න බා අඩියල්ල කොහොම කමුද දැන් ඉතින් බත් එක ටිකක් තැම්බිලා තියෙන්නේ. මේ කලවම් කළා තනින් තනින් යනවා ඇතුලේ මෙයා ඉන්න උඩ පාසෙකින් ඔන්න ඉතින් මං පපඩන් ටිකයි මිරිස් ටිකයි බදින්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි බලමු කොහොමද මේ ඒ ටික බැදගත්තේ කියලා. තෙල් දාන්න බා දාන්න ඔන්න ඉතින් පපඩන් ටික බැදගත්තට පස්සේ අපි මිරිස් ටිකත් බැදගත්තා. මොකද කරන්නේ මට අපි මාරු වෙන්න ඕනේ නෑ මොකද ඔන්න ඉතින් අන්තිමේටම අපි හදාගත්තේ කෙසෙල්ම ව්‍යංජනේ. ඔන්න දැන් ඒකට ලුණු මිරිස් ඇඩ් කරලා ඒකේ අන්තිම කොටස් තමයි දැන් තියෙන්නේ. වතුර ගතිය අඩු වෙනවා ඔන්න ඉතින් අපි ඔක්කොම දේවල් හොයාගෙන ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ කෑම කණ්ඩ. මේ විශේෂයක් තියෙනවා අපි නෙළුම් කොළ ගෙනාවා කෑම කණ්ඩ. ඉතින් දුන් තෙල් බත් එක්ක නෙළුම් කොළේ බත් කන මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. නෙළුම් කොළේ දුන් තෙල් බත් කාලා තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ගේ අත්දැකීමක් කියන්න. ඉතින් වීඩියෝ එකේ දැන් අපි අවසානට ලං වෙලා තියෙන්නේ. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් නැවත හමුවෙමු. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන vlog ඕගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා.